ඉතින් හිතෝතරි මොහොතකට ඔයා හිතන්න. අවුරුද්දකට කීපාරක් ඔයාට සෙම් ප්‍රතිශ්‍යාවට කැස්ස නැත්නම් උණ වැළඳෙනවද කියලා. ඉතින් කොවිඩ්, ඉන්ෆ්ලුවෙන්සා වගේ රෝගවලින් බේරෙන්න අපට බොහෝ අවුරුදුවල එන්නත් විඳින්න සිද්ධ වෙනවා. මේ හැම ප්‍රශ්නයකටම එකම විසඳුමක් තිබුණොත් ලෝකෙම පුදුම කරමින් ඇමරිකාවේ ස්ටැන්ෆර්ඩ් විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පිරිසක් එකට එකතු වෙලා මේ පර්යේෂණ කණ්ඩායම විප්ලවීය දෙයක් සිද්ධ කළා තියෙනවා. ඉතින් ලාංකික අපටත් ලොකු ආඩම්බරයක් ගෙනලා දෙන මේ පර්යේෂණ කණ්ඩායමේ ප්‍රධානී ශ්‍රී ලාංකික සම්භවයක් තියෙන පුද්ගලෙක්. සාම්ප්‍රදායික එන්නත් කලාව සම්පූර්ණයෙන්ම වෙනස් කරන මේ මැජික් නාසයට ඉසින දියර නේසල් ස්ප්‍රේක ගැන තමා අද ඔයත් එක්ක සම්පූර්ණ විස්තරය කතා කරන්න. ඉතින් හිතවතුනි මීඩියම් YouTube channel එක subscribe කරලා bell icon එකත් click කරලා අවසාන තප්පරය වෙනකන් රැඳිලා ඉන්න කියලා ආරාධනා කරනවා. ඉදිරියේදී ඔයාගේ පවුලේ අය ලෙඩ නොවී බේර ගන්න ලැබෙන මේ අලුත් අවස්ථාව ගැන ඔයාට හරියටම දැනගන්න පුළුවන් මේ වීඩියෝ එකේ. ඔයත් එක්ක කතා කරන මම තාරක තරංග මොරෝක. ලෝකෙ පුරා ව්‍යාප්තන රෝගවලින් බහුතරයක් ශ්වසන පද්ධති ආශ්‍රිතව සිදුවෙන රෝග. අපි හුස්ම ගන්න වාතය හරහා ඉතාමත් පහසුවෙන් වෛරස්, බැක්ටීරියා අපේ පෙනහළු වලට ළඟා වෙනවා. උදාහරණයක් විදිහට කිව්වොත් සාමාන්‍ය සෙම් ප්‍රතිශ්‍යාව, ඉන්ෆ්ලුවෙන්සා, ඒ විතර නෙමෙයි මෑතකදී අපි පීඩනයට පත් කරපු අර COVID-19 වගේ රෝග හඳුන්වන්න පුළුවන්. සාමාන්‍ය අපිට මේ වෛරස් එකකින් ආරක්ෂා වෙන්න නම් ඒ නිශ්චිත වෛරස් වලට එරෙහිව නිෂ්පාදිත වූ එන්නත් ලබා ගන්න සිද්ධ වෙනවා. ඒ කියන්නේ හැම වෛරස් එකටම එකම එන්නත හරියන්නේ නැහැ. හැබැයි මෙතන තවත් ඍණාත්මක දෙයක් තියෙනවා. වෛරස් කියන්නේ හැම වෙලේම වෙනස් වෙන જાතියක්. ඒ හින්දාම තමයි එක එන්නතකින් හැමදාම ආරක්ෂා වෙන්න බැරි. ඒ කියන්නේ ඒ රෝගෙට ඒ එන්නතෙන් ආරක්ෂා වෙන්න බෑ. මොකද ඒක ඇති කරන වෛරසය වෙනස් වෙනවා. මෙන්න මේ ප්‍රශ්නෙට තමයි ස්ටැන්ෆර්ඩ් විශ්වවිද්‍යාලයේ විද්‍යාඥයන් අලුත්ම විසඳුමක් ඉදිරිපත් කරලා තියෙන්නේ. මේ සුවිශේෂී පර්යේෂණ කණ්ඩායමේ ප්‍රමුඛයා වෙන්නේ මහාචාර්ය බාලි සුරේන්ද්‍රම් කියන අපේ රටේ සම්භවයක්ලත් මහත්මයෙක්. එතුමා දැනට ලෝකෙ පිළිගත්ත ප්‍රතිශක්තිකරණ විද්‍යාඥයෙක්. ස්ටැන්ෆර්ඩ් විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයේ මහාචාර්යවරයෙක් විදිහට කටයුතු කරන මෙතුමාගේ මේ ක්‍රියාව මුළු ලෝකයේම පැසසුමට ලක් වෙලා දැන් ඉවරයි. ඉතින් බාලි පුලේන්ද්‍රම් මහතා ඇතුළු කණ්ඩායම උත්සාහ කළේ එක රෝගයකට විතරක් නෙමෙයි. ශ්වසන පද්ධතියට හානි කරන ඕනෑම ආසාදනයකට එරෙහිව ක්‍රියා කරන්න පුළුවන් පොදු ආරක්ෂක පද්ධතිය ජෙනරල් ඩිෆෙන්ස් සිස්ටම් එකක් නිර්මාණය කරන්න. ඒගොල්ලෝ මේක හඳුන්වන්නේ වසර 200ක එන්නත් ඉතිහාසයේ සිදු වූ දැවැන්තම පෙරලියක් විදිහට. හිතවතුනි අපි මුලින්ම බලමුකෝ පරණ එන්නත් වැඩ කරන්නේ කොහොමද කියලා. සාම්ප්‍රදායික එන්නත් කරන්නේ ට්‍රැඩිෂනල් වැක්සිනේෂන් වලින් කරන්නේ. දුර්වල කළ නැත්නම් මියගිය වෛරස් කොටසක් ශරීරයට ඇතුල් කරනවා. අපේ ප්‍රතිශක්තිකරණ පද්ධතියට ඒ විශේෂ රෝගී කාරකය හඳුනගන්න පුහුණු කරන එක තමයි මේකෙන් කරන්නේ. එහෙම වුණාම ඒ රෝගී කාරකයට එරෙහිව ශරීරය මගින් ප්‍රතිදේහය නිපදවනවා. හැබැයි මෙතන තියෙන අවාසිය තමයි වෛරසය අපි කියවනේ වෛරස් වෙනස් වෙනවා කියලා. ඉතින් වෛරසය පොඩ්ඩක් හරි වෙනස් වුණොත් මුලින් ලබාගත් වැක්සින් වලින් කිසිම ප්‍රතිඵලයක් ලැබෙන්නේ නැහැ. හැබැයි මේ නව සොයා ගැනීම සම්පූර්ණයෙන්ම වෙනස්. මේකෙදි ප්‍රතිශක්තිකරණ පද්ධති පුහුණු කරනවා වෙනුවට ශරීරයේ ස්වභාවික ආරක්ෂක සෛල හැම වෙලේම සීරුවෙන් තියන්න කටයුතු කරනවා. ඉතින් මේක හරියට රටක යම්කිසි සතුරෙක් ගැන කියලා දෙනවා වෙනුවට ඕනෑම සතුරෙක් පැමිණිය හැකි බව පවසලා මුළු දේශ සීමාවන්ම දැඩි ආරක්ෂාකාරීව තබා ගැනීමක් වගේ දෙයක්. මේ අලුත් එන්නත ක්‍රියා කරන්නේ අපේ පෙනහළු වල තියෙන මැක්‍රොෆේජ් කියන සුදුරුදුරාණු සෛල මත. මැක්‍රොෆේජ් කියන්නේ අපේ ශරීරයට ඇතුල් වෙන ඕනෑම විස බීජයක් ගිලගෙන විනාශ කර දමන පවිත්‍ර කරන සෛල වලට. විද්‍යාඥයෝ නිර්මාණය කළා තියෙන මේ එන්නත නාසයට විදින ස්ප්‍රේ එකක්, නේසල් ස්ප්‍රේ එකක්. ඒක පෙනහළු වලට ගියාපුවාම පෙනහළු වල තියෙන මැක්‍රොෆේජ් සෛල වලට පණිවිඩයක් ලබලා දෙනවා. ඉතින් විද්‍යාඥයෝ මේක හඳුන්වන්නේ ඇම්බර් ඇලර්ට් නැත්නම් තැඹිලි පැහැති අනතුරු ඇඟවීමේ තත්ත්වයක් කියලා. මේකෙදි සිද්ධ වෙන්නේ මැක්‍රොෆේජ් සෛල ඕනෑම ආසාදනයකට ෂණිකව ප්‍රතිචාර දක්වන්න පුළුවන් විදිහට සීරුවෙන් සිටීමේ තත්ත්වයක් ඇති කරනවා. ඉතින් මේ එන්නත මගින් ශරීරයේ සෛල එකිනෙකා සමග සංවේදනය කරන්න යොදා ගන්න සයිටෝකයින්ස්ුයි ග්ලිගන්ස් වගේ රසායනික සංඥා අනුකරණය කරනවා. එතකොට සෛලය හිතන්නේ ශරීරය ආක්‍රමණයට ලක් වෙලා තියෙනවා කියලා.
එහෙම වුණාම තමන්ගේ ශරීරයේ ආරක්ෂක විධිවිධාන උපරිම මට්ටමට ගේනවා. ඉතින් මේ පරීක්ෂණය දැනට සතුන්ට විශේෂයෙන් මීයන් යොදාගෙන පරීක්ෂා කරලා තියෙනවා. ඒක ප්‍රතිඵලය අදහා ගන්න බැරි මට්ටමකට සාර්ථකයි. පර්යේෂකයන් කියන විදිහට ඒ එන්නත ලබා දීමෙන් පස්සේ වෛරස් ශරීරගත වීම සාමාන්‍ය මට්ටමට වඩා 100 ඉඳන් 10 ගුණයක් දක්වා අඩු කිරීමට හැකි වෙලා තියෙනවා. මේක COVID-19 වෛරසයට විතරක් නෙමෙයි. ඉන්ෆ්ලුවෙන්සා වර්ගයේ වෛරස් ප්‍රභේදවලට සාර්ථකව ක්‍රියා කරලා තියෙනවා. තවත් විශේෂ දෙයක් තමයි මේක බැක්ටීරියා ආසාදනවලටත් එරෙහිව විශේෂයෙන් ක්‍රියාත්මක වෙනවා. විශේෂයෙන් රෝහල් ආශ්‍රිතව පැතිර යන දරුණු බැක්ටීරියා වර්ග තමයි ස්ටැෆිලොකොකස් ඔරියස් වගේම ඇසිඩිටෝබැක්ටර් බෝවනි වගේ රෝගකාරකවලටත් එරෙහිව මේ සතුන් ආරක්ෂා කිරීමට මේ එන්නතට හැකි වෙලා තියෙනවා. මේ අලුත් එන්නතේ ආරක්ෂාව සතුන්ගේ ඇඟ ඇතුලේ මාස 3ක් වගේ කාලයක් තිබුණා කියලා වාර්තා වෙනවානේ. ඒකෙන් කියන්නේ එකපාරක් නාසයට ඉසින දියරේ ලබා ගැනීමෙන් පස්සේ මාස 3ක් යනකම් ඕනෑම ශ්වසන රෝගයකින් ආරක්ෂා වෙන්න පුළුවන් කියන එක. ඉතින් මේ සොයා ගැනීමෙන් තියෙන තවත් වටිනාකමක් වෙන්නේ ආසාත්මිකතා පාලනය කිරීමේ හැකියාව. බොහෝ දෙනෙට දූවිලි වෙනත් ආසාත්මිකතා හින්දා ඇතිවන ඇදුම පීනස වගේ රෝග පීඩාවෙන් විඳිනවා. ඒ කියන්නේ අපේ ලංකාවෙන් මන් දන්නා මේ වීඩියෝ එක බලන ඔයත් යම් කිසි ශ්වසන ආශ්‍රිතව පීනස ඇදුම වගේ රෝගයකින් පෙළෙනවා කියලා. පර්යේෂණ වලින් හෙළි වෙලා තියෙන මේ එන්නතෙන් පෙනහළු වල ඇතිවන අධික ප්‍රතිචාර දැක්වීම පාලනය කරලා ඒවට සහනය දෙනවා කියලා. ඇත්තරම මේක නම් ගොඩක් වටිනා ඖෂධයක්. මහාචාර්ය බාලි පුලේන්ද්‍ර මහත්මයා කියන විදිහට මේක කිසිම නිශ්චිත වෛරසයකට සීමා වෙන්නේ නැහැ. ඒකෙන් පෙනහළු වල තියෙන සමස්ත ප්‍රතිශක්තිකරණ පද්ධතියම ශක්තිමත් කරන හින්දා ඕනෑම ආගන්තුක වෛරසයකට හරි බැක්ටීරියාවකට හරි මේක පලියක් විදිහට ක්‍රියාත්මක වෙනවා. ඉතින් හිතවතුනි ඕනෑම විද්‍යාත්මක සොයා ගැනීමකදී වගේම මේකෙදිත් යම් යම් අභියෝග පවතිනවා. පළවෙනි අභියෝගය තමයි මේක මිනිසුන් සඳහා භාවිතා කිරීමේදී ඇතිවන ගැටලු. විද්‍යාඥයන් පෙන්වලා දෙන්නේ පෙනහළු වල ගැඹුරටම මේ දියරේ ළඟා වෙන්න නම් නාසයට ඉස්සින ස්ප්‍රේ නේසල් ස්ප්‍රේකට වඩා නෙබියුලයිස් යන්ත්‍රයක් භාවිතා කිරීම සුදුසු වෙන්න පුළුවන් කියලා. ඊළඟ වැදගත් කාරණාව තමයි මේකෙන් ඇතිවන අතුරු ආබාධ. ඉතින් හිතවතුනි අපේ ශරීරයේ ප්‍රතිශක්තිකරණ පද්ධතිය හැම වෙලේම අධිසීරුවෙන් තබා ගැනීම හින්දා ස්වයන් ප්‍රතිශක්තිකරණ රෝග ඇතිවීමේ අවදානමක් තියෙනවද කියලා තව දුරටත් සලකා බලන්න සිද්ධ වෙනවා. ඉතින් මේ ස්වයන් ප්‍රතිශක්තිකරණ රෝග කියන්නේ ශරීරයේ ප්‍රතිශක්තිකරණ පද්ධතිය විසින්ම තමන්ගේ සෛලවලට පහර දෙන එක. ඉතින් මේ හින්දා මිනිසුන්ට සායනික පරීක්ෂණ ආරම්භ කරන්න කලින් මේ ගැන දැඩි අවධානයක් යොමු කරනවා කියලා ස්ටැන්ෆර්ඩ් පර්යේෂක කණ්ඩායම තව දුරටත් විස්තර කරනවා. මේ එන්නත දැනට පවතින සම්ප්‍රදායික එන්නත වෙනුවට ගන්න පුළුවන් ආදේශකයක් නෙමෙයි. ඒක අතිරේක ආරක්ෂාවල් ලෙස භාවිතා කිරීමට නියමිත වෙලා තියෙන. විශේෂයෙන් අනාගතයේදී අලුත් වසංගතයක් පැමිණුණොත් ඒකට නිශ්චිත එන්නත නිපදවන තාක් ඒ සඳහා ගතවන මාස කීපය ඇතුළේ ජනතාව ආරක්ෂා කරගන්න මේ සුවිශේෂී වූ එන්නත ඇත්තටම වැදගත් වෙනවා. ඉතින් ඒ වගේම සීත ඍතුවලදී බහුලව පවතින සෙම් ප්‍රතිශාව ඉන්ෆ්ලුවෙන්සා වලින් ආරක්ෂා වෙන්න මේක විශාල සහනයක් වෙනවා නොඅනුමානයි. ඔක්ස්ෆර්ඩ් විශ්වවිද්‍යාලයේ මහාචාර්ය ඩැනියලා ෆෙරේරා කියන විදිහට මේක ඉතා උද්‍යෝගිමත් පරීක්ෂණයක්. මේක මිනිස් සිරුර තුළ සාර්ථක වුණොත් ලෝකේ පුරා තියෙන ශ්වසන රෝගවලට ලොකු අස්වැසිල්ලක් වෙනවා. ඉතින් හිතවතුනි ලාංකිකයන් විදිහට බාලි පුලේන්ද්‍රන් මහාචාර්යතුමා ඇතුළු මේ කණ්ඩායම කරන කාර්ය ඇත්තටම අගය කරන්න ඕනේ. ඉතින් මේ එන්නතේ ඉදිරි සායනික පරීක්ෂණ අවසන් කළා වෙළඳ පොළට ආවොත් ඒක අපේ ජීවිතවල සෞඛ්‍ය ආරක්ෂිත බව සහතික කරන ලොකු ජයග්‍රහණයක් වෙනවා. ඉතින් හිතවතුනි ඔයාට මොකද්ද කියන්න තියෙන්නේ? ඇත්තටම මේ ඖෂධය මිනිස්සුන්ට හරි ගියොත් ඔයාගේ තියෙන පීනස් තත්ත්ව වීස් එක මේ හැම දෙයකටම උත්තරයක් ලැබේ. ඔයාට හිතන දේ අනිවාර්යෙන් කමෙන්ට් එකක් විදිහට ලියාගෙන යන්නකෝ. මේ වගේ ඔයාට අත්‍යවශ්‍ය දේවල් මීඩියම් YouTube channel එකෙන් දිගටම කතා කරන්න බලාපොරොත්තු වෙනවා. එහෙනම් ඉතින් අපේ මීඩියම් YouTube channel එක subscribe කරලා bell icon එකත් click කරන්නකෝ. එහෙනම් ඉතින් පරිස්සමි. නීතිගරුකව සාමකාමීව අපි ජීවත් වෙමු. මීඩියම් ආයතනයෙන් ඔයාගේ ව්‍යාපාර වෙනුවෙන් රින්ගින් ටෝන් සර්විස් එක හදන්න බලාපොරොත්තු වෙනවා. description එක බලන්නකෝ.